Honorable Chaturanga Abesingha, you have 12 minutes. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මෙම කරුණ සම්බන්ධයෙන් මේ ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේ ගනුදෙනුවේ සයිබර් අපරාධයක් ආශ්‍රිතව කියලා මුදල් කාරක සභාව විශේෂයෙන් පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු පැහැදිලිව මේ වාර්තාව දීලා තියෙද්දී ඒ වාර්තාව අර්ථකථනය විකෘති කරන්න උත්සාහ කිරීම ඉතාමත් කනගාටුදායක කාර්යයක් දෙයක් නිසා මම මේ වෙලාවේ සඳුන්වන්න කැමතියි. මොකද විපක්ෂයේ මේ විවාදය පටන් ගද්දිම මේ වාර්තාවේ නොමැති අර්ථකථනයන් මේ සභාවට ගෙන හැර දක්වන්න උත්සාහ කරනවා. මොකද අපි දන්නවා අපේ රටේ මුදල් වංචා කරලා අපේ රටේ මහා භාණ්ඩාගාරය බැඳුම් කර නිකුත් කරනකොට ඒක වංචා කරලා විදේශ ආයෝජන ලංකාවට නැති කරේ 2016 මෙතුමලාගේ ආණ්ඩුව. එතකොට එතන ඉඳලා ඇවිල්ලා මේ සමස්ත පද්ධතියේ තිබ්බ දුර්වලතාවයක් නිසා සයිබර් අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මේ වාර්තාවේ පැහැදිලිව ලියලා තියෙනකොට ඕනම ආයතනයක ගරු කතානායකතුමනි නිලධාරීන් ආයතන ප්‍රධානීන් අපි ඩෙලිගේෂන් ඔෆ් පවර් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි වගකීම් පහලට පවරනවා. ඒ පහලට පැවරුවාම එක් නිලධාරියාගේ වගකීම තමයි ඒ Tamanට පැවිරලා තියෙන කාර්ය විචක්ෂණශීලීව සිද්ධ කරන්නේ. ඒතකොට මේ කාරණය සම්බන්ධයෙන් මේ වාර්තාව ඉතාමත් පැහැදිලිව තියෙනවා. මේක සිදුවෙච්ච ආකාරය සිදුවෙච්ච විදි මම ඒක යම්කිසි ප්‍රමාණයකින් අද පැහැදිලි කරන්නම්. මෙතන ඇත්තටම මේ විවාදය අපි ගන්න ඕනේ මේ රටේ තියෙන ව්‍යුහාත්මක ගැටලු, රාජ්‍ය ආයතනවල තියෙන ව්‍යුහාත්මක ගැටලු, තාක්ෂණික ගැටලු, සේවකයන්ගේ ගැටලු, පද්ධතිවල ගැටලු දියුණු කරන් යන්න මේ රජය ගන්න ඉතාමත් වෙහෙසකර කාර්යභාරය ගැන විශේෂයෙන්ම මේ සාකච්ඡාව අපි එතනට ගේන්න ඕනේ. මොකද මේකේ රාජ්‍ය සේවය අකර්මණ්‍ය කළා මේ කියන අවස්ථාවේදීත් අපේ රාජ්‍ය ආයතනවල ඩිජිටල් පද්ධති නැත්නම් ඊමේල් පද්ධති අප්ග්‍රේඩ් කරගන්න බැරුව මේ අකර්මණ්‍ය වෙච්ච රාජ්‍ය සේවය තමයි අපි මේ ගොඩනගන්න උත්සාහ කරන්නේ. ඉතින් ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඉතිහාසයේ ශක්තිමත්ම ආර්ථික තත්ත්වය 2025 පත් කරගෙන 2026 ඉතාමත් ශක්තිමත් ආර්ථික විනයක් පවත්වාගෙන යන මුදල් පිළිබඳ විනයක් පවත්වාගෙන යන මුදල් අමාත්‍යාංශයටත් එහි ලේකම්තුමාටත් රටේ මුළු පද්ධතියම මූල්‍ය පද්ධතියම කළමනාකරණය කරන මහ බැංකුවටත් අනවශ්‍ය චෝදනාවක් එල්ල කරන්න මේ අවස්ථාව යොදාගත නොයුතුයි කියන එකයි මගේ අදහස වෙන්නේ. මොකද මේ විශේෂයෙන්ම මේ පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් එක 2024 ආවට පස්සේ සංක්‍රාන්ති කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ මීට කලින් විදේශ ණය කළමනාකරණය ණය ගෙවීම මේ සියල්ල සිද්ධ වුණේ මහ බැංකුව හරහා. මේ අලුත් පනතට අනුව ණය කළමනාකරණ ක්‍රියාවලිය මුදල් අමාත්‍යාංශයට පැවරෙනවා. ඒ සඳහා එකඟ වෙනවා 2024 නොවැම්බර් ඉඳලා මාස 18ක සංක්‍රාන්ති කාලය. මේ සංක්‍රාන්ති කාලය ඇතුලේ තමයි මේ ක්‍රියාවලියට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පුහුණු කරගනිමින් මහ බැංකුවේ සහාය ලබා ගැනීමෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ඉතාමත් පැහැදිලිව මේ අපි විශේෂයෙන්ම සත්භාවයෙන් ගරු කතානායකතුමනි පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් ඉතාමත් දීර්ඝ විශ්ලේෂණයකින් විශේෂ තොරතුරු කැඳවීම් භාණ්ඩාගාර ලේකම්තුමාගේ මහ බැංකුව අධිපතිතුමාගේ සියලුම තොරතුරු අපි සභාගත කරලා තියෙනවාද මේ මං හිතන්නේ මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච ඉතාමත් ප්‍රබුද්ධ එහෙම නැත්නම් ඉතාමත් දියුණු අපේ වපසරියට ගැලපෙන මුදල්කාරක සභාවේ වාර්තාවක්. ඒතර මේකේ මේ සියලුම තොරතුරු තියෙනවා මේ ක්‍රියාදාමය සිද්ධ වුණේ කොහොමද මේ ක්‍රියාදාමයට බාහිර පාර්ශවයක් කොහොමද මැදිහත් වුණේ කියලා පැහැදිලිව තියෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රියාවලියට පාදක වෙන්නේ ERD External Resource Department කියන කොටස. එතකොට මේ External Resource Department කියන එක මීට කලින් පද්ධතියෙත් වර්තමාන පද්ධතියත් වෙනස් වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ විදේශ ණය හිමියන් පිළිබඳ ඔවුන්ගේ තොරතුරු හුවමාරු කරගන්නේ ERD එක. ඒතර ERD එකට ලැබෙන තොරතුරු තමයි ඔවුන් විවිධාකාරයෙන් මේ ගෙවීම් සඳහා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපිට පෙනී ගියපු කාරණය තමයි මේ ERD එකේ process එක මේ තොරතුරු ලබා ගැනීම තොරතුරු
අධීක්ෂණය කිරීම විශ්ලේෂණය කිරීම සහ ඉදිරියට ගෙවීම සඳහා ඉදිරිපත් කිරීම කියන කාර්ය භාරය ඇතුලේ විශාල ගැටළු ප්‍රමාණයක් අපි අඳුරගත්තා. ඒක තමයි විශේෂයෙන්ම මේකට පාදක වෙන්නේ. විශේෂයෙන්ම මේක හිතාමතා කරපු දෙයක්ද අත්තරදීමක්ද නිග්ලිජන්ස් එකක්ද කියන එක ඒක පරීක්ෂණ දෙපාර්තමේන්තුව වලට එහෙම නැත්නම් ඒ පිළිබඳ විශේෂඥ කමිටු වලට බාර දීලා තියෙනවා. මුදල් කාරක සභාවේ ක්‍රියාවලියක් නෙමෙයි මේ වංචාව පිළිබඳ ඒ ලෙවල් ඒ ප්‍රමාණයෙන් විශ්ලේෂණයක් කරන. අපි බැලුවේ මේ පද්ධතියට මොකද වෙලා තියෙන්නේ, පද්ධතිය ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා. එතකොට මේ ප්‍රශ්නගත ගෙවීම වෙන්නේ 2025 නොවැම්බර් මාස. එතකොට මේ ට්‍රාන්සැක්ෂන් එක නැත්තම් මේ ට්‍රාන්සැක්ෂන් පිළිබඳ දැනගන්න විශේෂයෙන් මේ කතාවක් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගන්න ලැබෙන්නේ 2026 ජනවාරි ඉන්දියානු එක්සිම් බැංකුවට ගෙවීමක් කරනකොට ඒක JP Morgan ආයතනයේ Global Fraud Protection ආයතනය අපිට කියනවා මෙන්න මෙහෙම මේ ගෙවීම කරන්න එපා මේක සුදුසු නෑ කියලා මහා බැංකුවට දැනුම් දෙනවා. අන්න ඒ හරහා තමයි මෙන්න මේ වගේ සයිබර් අපරාධයක් මේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙලා තියෙනවද ඒවා මොනවද කියලා දැනගන්න භාණ්ඩාගාර ලේකම්තුමාට දැනගන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් ඉහළ නිලධාරීන්ට දැනගන්න ලැබෙන්නේ. ඒ දැනගත්ත වහාම විශේෂයෙන්ම CID එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සර්ට් ආයතනය සයිබර් ක්‍රයිම් සම්බන්ධ සර්ට් ආයතනයට දැනුවත් කරනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ පිළිබඳ අපිට උදව් කරන්න මේක බලක්වන්න කියලා. එතනදිම පේනවා කොච්චර සත්භාවයකින් නිලධාරීන් වැඩ කරලා තියෙනවද මේ ප්‍රශ්නය අඳුනගත් මොහොතේම. මොකද එහෙම දෙයක් අපිට දැනගන්න ලැබෙන්න එපයි වැඩක් කරන්න. එතකොට මේ ක්‍රියාවලිය ඇතුළතදීම විශේෂයෙන්ම ඒ මැදිහත් වීම ඇතුළතදී බ්‍රිතාන්‍යයට මිලියන 1.2ක්, ජර්මනියට මිලියන 4ක්, බෙල්ජියමට මිලියන ඩොලර් 60000ක් යන මේ වගේ වරදක් වෙන්න තිබ්බ අවස්ථා අවම කරගන්නවා මෙන්න මේ ක්‍රියාවලිය හරහා. එතකොට මාර්තු මෙන්න මෙතනදී මුදල් ලේකම්තුමා දැනුම් දෙනවා මීට කලින් වෙච්ච සියලුම පේමන්ට් ගැන හොයලා බලන්න කියලා. අන්න ඒ ක්‍රියාවලිය ඇතුළේ තමයි මාර්තු 23 වෙනිදා, ඒ කියන්නේ 2026 මාර්තු 23 තමයි මේ එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ඔස්ට්‍රේලියා කියන ආයතනයට කරපු ගෙවීම් ලැබිලා නැහැ කියලා ඒ ආයතනය කියන්නේ. ඉතින් ගරු කතානායකතුමනි මේ ක්‍රියාවලිය මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනදී තමයි ඇත්තටම මෙතන වංචාවක් හෝ දූෂණයක් වෙලා තියෙනවා කියන තොරතුර එන්නේ. ඒතොර ඒ හරහා තමයි මේ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ඊමේල් ගනුදෙනු වෙච්ච ආකාරය, මේ සඳහා මහා බැංකුව මැදිහත් වෙච්ච ආකාරය මේ සියල්ල මේ වාර්තාවේ තියෙනවා පැහැදිලිව. ඉතාමත් විනිවිදභාවයෙන් මේ සියලු දේවල් තොරතුරු දාලා තියෙනවා. විශේෂයෙන්ම මහා බැංකුවට එක අවස්ථාවක් තිබ්බ ගරු කතානායකතුමනි මේ නොවැම්බර් මාසේ මේ කරපු පේමන්ට් 6න් දෙකක් රිජෙක්ට් වෙනවා. ඒ දෙකක් රිජෙක්ට් වෙන වෙලාවේදී යම්කිසි සැකයක් ඇති වෙනවා මහා බැංකුවට. නමුත් ඒක මේ වගේ බරපතල තත්ත්වයක් කියලා එතනින් එහාට ඉන්වෙස්ටිගේට් කරන්නේ නැහැ. එහෙම වුණා නම් සමහරලාට මේ පේමන්ට් ඔක්කොම බේරගන්න තිබ්බා. නමුත් එතනින් ඉස්සරහට ගිහිල්ලා මේ ක්‍රියාවලිය හරහා මේ අදාළ පේමන්ට් ටික ගිහින් තියෙනවා. ඉතින් මෙන්න මේකෙදි අපිට වැදගත් වෙන්නේ ආයතනයක් විදියට මේ ආයතනයේ තිබ්බ දුර්වලතා. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ මේ රිපෝට් එකේ අපි පැහැදිලිව කියනවා මේ කියන ලැප්සස්, මේ කියන දුර්වලතා කාලාන්තරයක් තිස්සේ තිබ්බ වේවා කියලා. එහෙම නැතුව මේ ආණ්ඩුව ආවට පස්සේ තිබ්බ වේවා කියලා එහෙම සඳහනක් මේ වාර්තාවේ කොහෙවත් නැහැ. මොකද ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් කියන්නේ කාලයක් තිස්සේ ඩෙවලොප් වෙන දේවල්. විශේෂයෙන්ම මේ ERD එකේට එනවා තොරතුරු ගිණුම් අංක මාරු කරන්න කියලා. ඒතර ගිණුම් අංක මාරු කරන්න කියලා තොරතුරක් ආවා. මේ ගිණුම් අංක පිළිබඳ වෙරිෆයි කරගන්න හැටි, ඒක තර්ඩ් පාර්ටි එකකින් වෙරිෆයි කරගන්න හැටි, ඒකට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා කාර්යපටිපාටියක් තිබිලා නැහැ කියන එක තමයි අපිට ඒකේ ගම්මේ උනේ. ඒක අද ඊයේ නෙමෙයි මීට කලින් තිබිලත් නැහැ. ඉතින් මේක අවාසනාවන්ත විදියට මේ සයිබර් අපරාධය සිද්ධ වෙන්නේ ගිය අවුරුද්දේ ඔය කියන කාලය ඇතුළත. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ මුදල් අමාත්‍යාංශය ශනිකව මේව දැනගත්ත කමං විවිධ උපක්‍රමණ සහ අලුත් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒක මුදල් කාරක සභාවට දන්වලා තියෙනවා. ඒක අපි රිපෝට් එකෙත් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ERD ෆන්ක්ෂන් එක PDMO එකට ගන්න. ඒ කියන්නේ එක්ස්ටර්නල් රිසෝස් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කටයුතු ටික ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළට ගන්න. ඊළඟට ෆෝමල් channels හදා ගන්න. ඒ කියන්නේ මේ මෙතෙක් කල මේ ඊමේල් හරහා සිද්ධ ගනුදෙනු සැබෑ නීත්‍යානුකූල මාර්ගවල
වලින් මේ තොරතුරු ලබා ගන්න විශේෂම තානාපති කාර්යාල හරහා ඊළඟට මේ වගේ ගෙවීම් කරද්දී ඉදිරියට මේ වගේ ගෙවීම් කරද්දී දවස් 10කට කලින් මුදල් භාණ්ඩාගාර ලේකම්තුමාගේ අත්සනට යටත් කරන්න. මොකද මේවා මීට කලින් තිබ්බ දේවල් නෙමෙයි. ඊළඟට TOD වෙරිෆිකේෂන් ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් වෙරිෆිකේෂන් වෙනම යුනිට් එකක් ඒ හරහා මේ ට්‍රාන්සැක්ෂන්ස් දිහා බලන්න. ඒ වගේම මේ NRM කියන සිස්ටම් එකේ ගරු කතානායකතුමනි මේ Honorable සිස්ටම් member, you එකේ have 2 minutes. බොහොම ස්තුතියි. මේ සිස්ටම් එකේ තිබ්බ දත්ත වෙනස් කරන්න තිබ්බ හැකියාවන් පිළිබඳ නව පිළිවිතරයන් මේ තොරතුරු වෙනස් කරන්න කාටද අයිතිය තියෙන කොහොමද ඒවා කරන්න කියලා හොඳ ඉන්ටර්නල් කන්ට්‍රෝල් සිස්ටම් එකක් දාලා තියෙනවා. මේ මහත්තුරු පාලනය කරන කාලෙත් මේ ඉන්ටර්නල් කන්ට්‍රෝල් සිස්ටම් තිබිලා නැහැ. ඒක තමයි යථාර්ථය. ඉතින් මේ කාලයක් තිස්සේ තිබ්බ වෙච්ච ඉන්ටර්නල් කන්ට්‍රෝල් ෆේලියර් එකක් නිසා තමයි මේ අපිට ඩොලර් මිලියන 2.5ක් නැති වුණොත් අවාසනාවන්ත විදිහට නිලධාරියෙක්ගේ ජීවිතය අහිමි වෙලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලියේ අභ්‍යන්තර පරීක්ෂණයක් අනුව තමයි ඒ ක්‍රියාවලියට ඍජුව දායක වෙලා තිබ්බ පිරිසගේ වැඩතහනමකට తాවකාලික වැඩතහනමකට ලක් කරලා තියෙන්නේ. මොකද මේ පරීක්ෂණය ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය කරන වපසරිය හදාගන්න. ඉතින් ඒ අතින් ගත්තම මේ රටේ ආර්ථිකය ශක්තිමත්ව යනවා. අපිට පේනවා හැම ශේත්‍රයේම රට වර්ධනය වෙනවා. මේ මහත්තුරු අවුරුදු 70ක් පාලනය කළා විශේෂයෙන්ම 2015-19 කාලේ කරගන්න බැරි වෙච්ච අටවපු බිම්බෝම්බ තමයි තනින් තන පුපුරන්නේ. ඉතින් ඒවත් අපි මුහුණ දෙමින් තමයි මේ රට මේ සංවිධිත ආර්ථිකයක් බවට පත් කරලා හොඳ සිස්ටම්ස් ගෙනල්ලා තාක්ෂණය ගෙනල්ලා ඩිජිටල් ශේත්‍රයේ ආයෝජන කළ 2016 ඉඳලා සර්වේ එක අප්ඩේට් කරලා නැහැනේ. ඔබතුමාලා නායකත්වයේ දුන්නේ 2016-19. ඉතින් ඒ නිසා ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම කෝප් එක නැත්නම් මුදල් කාරක සභාවේ අපිට තියෙන වපසරිය අනුව මේ ක්‍රියාවලිය කරා. ඉතින් ඒක න විශේෂයෙන්ම සභාපතිතුමාටත් සියලුම മന്ത്രിවරුන්ටත් ඒ වගේම අපි මේක හරහා රෙකමෙන්ඩේෂන් 11ක් දීලා තියෙනවා. ඔබතුමාටත් මේ පිළිබඳ අපි දැනුම් දීමක් දීලා තියෙනවා. මේකට ඉදිරියට ගන්න ඕන ක්‍රියාමාර්ග පිළිබඳ සඳහනක් අපේ වපසරිය ඇතුලේ ඉඳගෙන. ඉතින් ඒ නිසා මේ ක්‍රියාවලියේ මේ රෙකමෙන්ඩේෂන්ස් ටික විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයත් සෙන්ට්‍රල් බැංකයත් පිළි අරන් තිනවා. විශේෂයෙන්ම සෙන්ට්‍රල් බැංක් පනතේ මුදල් අමාත්‍යාංශයේ මේ ගනුදෙනු පිළිබඳ මහ බැංකුවේ වගකීම පිළිබඳ යම්කිසි වෙනස් වීමක් සිද්ධ වෙන්න ඕනේ කියලා Honorable member, your time is over. විශ්වාස කරනවා. ඉතින් අවසාන වශයෙන් මට මේ කියන්න තියෙන්නේ මේ වාර්තාවේ පැහැදිලිව කියනවා අභ්‍යන්තර කන්ට්‍රෝල්ස් වල කාලයක් තිස්සේ තිබ්බ ගැටලුවක්. ඒ වගේම මේක බාහිරින් ආපු තර්ජනයක්, බාහිරින් ආපු හොරකමක මූලයක්. ඉතින් මේක ඒ පර්යේෂණ සිද්ධ වෙනකල් අපිට නිගමන වලට එන්න බෑ. කවුද වග කියන්න ඕනේ, කොහොමද වග කියන්න ඕනේ කියලා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මුදල් කාරක සභාවේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම වෘත්තීය මට්ටමේ සේවාවක් අපි සිද්ධ කළා. පාර්ලිමේන්තුව වෙනුවෙන් මේ වාර්තාව ඉදිරිපත් කිරීමට හැකියවීම පිළිබඳ. බොහොම ස්තුතියි.